sind die Blätter. Das war schon krass. My friend, give me one phone. You can take the one photos, please. Vom අද ersten Set. අපි සිංහගලයාව You send me later, okay? සිංහගල කියන්නේ බොහොම ලස්සන තැනක්. හිනිපිටකල කන්ද ගත්තහම මේක තමයි උස්සම ස්ථානය. ඊට ටිකක් පහත් ස්ථානයක් මේ සිංහගල කියන්නේ මෙතන හොඳ view point එකක් තියෙන ස්ථානයක්. හැටියට කියන්න පුළුවන්. මේ තියෙන්නේ පහළ සිංහගලෙන් පහළ පේන ඈත ගොඩාක් දුරයි. මේ ගහකොළ පේන්නේ. ඊට පස්සේ මේ ඈත කඳු අද දුමාර ගතියක් තියෙන නිසා හොඳට පේන්නේ නැහැ. ඈත කඳු කර පේනවා. එතකොට මෙන්න මේ කෙලින් තමයි සිරිපාද කඳු මුදුන තියෙන්නේ. ඒක අද පේන්නේ අද දුමාර ගතිය වැඩි. ඉතින් මේක තමයි සිංහගල කියලා මෙතන හොඳම view point එක. මේ පැත්ත මාතර ගාල්ල මාතර ඒ කියන්නේ දකුණු පළාත පැත්ත තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ඉන්නේ සිංහගල තියෙන සබරගමු පළාතේ. අයිති වෙන්නේ. එතකොට සබරගමු පළාතේ කොටසක් තමයි මේ තියෙන්නේ මේ පොතපිටිය පැත්ත. පොතපිටිය ඊට පස්සේ පනාපොළ මේ පැත්තට තියෙන පොතපිටිය මෙහෙම මේකට එනකොට පනාපොළ මේ පැත්ත. එතකොට වැද්දාගල තියෙන මේ පැත්තට වෙන්න මේ සයිඩ් එකට වෙන්න. වැද්දාගල කුඩව හරහා එන්න පුළුවන් මේ සිංහගලට. අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කියන්නේ ලංකාගම ඉඳලා සිංහරාජේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් එනවා නම් අපිට කොන්ට්‍රැක්ට් නම්බර් එක දා තියන්න. කතා කරලා එන්න පුළුවන්. ඉතින් මේව නරඹන්න සියස්සින් දැක ගන්න. මේ සිංහගලේ යටිපැත්ත ප්‍රදේශය මේ හොඳට මයිනට ඇවිල්ලා ඉන්නේ. Hier ist auch gutes Netz. Also ich habe jetzt auch Paula Video geschickt. Ui. Was? Aber das සිංහගලේ උසම ස්ථානය තමයි මෙන්න මේ මුදුන. මේ view point එක පිහිටලා තියෙන ඉඩිය පොඩ්ඩක් මීටර් 10ක් විතර 5ක් 10ක් වගේ පහතින් තමයි view point එක Aber es ist පිහිටලා nicht in තියෙන්නේ. dem Schattenbereich, sondern wieder in dem Sonnenbereich. Also es ist hinter, also du hast ja schon diese Scherenschnitt, das sind da 2 Scheren ටූරිස්ට්ලා unten drin. Ah, jetzt sehe ich. Nur das ist Strom. Der ist ja schon එහෙනම් ඔයාලගේ ගන්නවා. im Weißen. Boah, das ist gar nicht so einfach. ඔයාලට සුබ දවසක්. උත්සරණයි.